ඔයාටත් මට වගේම රෑට කාලා ඉවර වෙලත් තව මොනවා හරි කන්නමද හිතෙන්නේ. විශේෂයෙන්ම රෑ 10න් පස්සේ බඩගින්නට වඩා කටට රසට මොනවා හරි කන්න තිබ්බනම් හොඳයි කියලා හිතෙනවද? ඇත්තටම මේක බඩගින්න නෙමෙයි. මේක night cravings. අපේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක වැඩිම පිරිසක් බර අඩු කරගන්න බැරුව අසරණ වෙන්නේ මෙන්න මේ රෑ බඩගින්න නිසා. අද වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙනවා කිසිම වියදමක් නැතුව මේ රෑට කන පුරුද්ද සතියෙන් නවත්ව ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම 3ක්. අපි බලමු ඒ මොනවද කියලා. පළමු දේ තමයි ඇයි අපිට මේක වෙන්නේ කියලා තේරුම් ගන්න එක. ගොඩක් වෙලාවට අපි දවස පුරාම හරියට කන්නේ නැහැ. එහෙම නැත්නම් දවල්ට හරිම අඩුවෙන් කන්නේ බර අඩු කරන්න හිතාගෙන. එතකොට අපේ මොළය රෑට සර්වයිවල් මෝඩ් එකට එනවා. අනිත් හේතුව තමයි බෝඩම්, හෙවත් කම්මැලිකම. රෑට ෆෝන් එක බලද්දී, ෆිල්ම් එකක් බලද්දී අපේ අත නිකම්ම කෑමකට යනවා. මේක බඩගින්න නෙමෙයි, ඩෝපමීන් හොයන එකක්. ඒ නිසා අංක 1 දවල් කාලේ ප්‍රෝටීන් සහිත හොඳ කෑම වේලක් ගන්න. දැන් අපි බලමු මේක නවත්වන පළමු රහස. රෑ 9න් පස්සේ ඔයාලට කන්න ඕන කියලා හිතුනොත් කෙලින්ම යන්න කුස්සියට. හැබැයි බිස්කට් පැකට්ටුවට නෙවෙයි. සීනි නැති උණුසුම් පානයක් හදාගන්න. ඉඟුරු තේ, සීනි නැතිව, කුරුඳු තේ, සිනමන් ටී. මේක රුධිරයේ සීනි මට්ටම පාලනය කරලා කෑම ආසාව අඩු කරනවා. උණු වතුර වීදුරුවක්. අපේ මොළයට දියර වර්ග සහ ඝන කෑම අතර වෙනස අඳුරගන්න පොඩි වෙලාවක් යනවා. මේ උණුසුම් පානය බොද්දි ඔයාලට දැනේවි අර කෑම ආසාව හිමින් අඩු වෙලා යනවා කියලා. දෙවන රහස. මේක හරිම සරල, ඒ වගේම 2026 දී ලෝකීය පුරාම ජනප්‍රිය ක්‍රමයක්. අපි රෑ කෑම කෑවාට පස්සේ, ඒ කියන්නේ රෑ 8ට විතර වහාම දත් මදින්න. ඇයි ඒ? අපේ මොළයට සිග්නල් එකක් යනවා. දැන් කෑම වේලාව අවසන් කියලා. අනික මින්ට් රස කටේ තියෙද්දි මොනව කෑවත් රසක් දැනෙන්නේ නැහැ. ඒ නිසා කම්මැලිකමට කන්න තියෙන ඉඩකඩ 90%කින් අඩු වෙනවා. තුන්වෙනි රහස. ඇහැට නොපෙනේ නම් හිතටත් නැත කියන එක. ඔයාලගේ මේසේ උඩ ටීවී එක ගාව බිස්කට් ටින්, චිප්ස් පැකට් තියන්න එපා. ඒ වෙනුවට වතුර බෝතලයක් තියන්න. රෑට බඩගිනි වුණොත් කන්න පුළුවන් සෞඛ්‍ය සම්පන්න දෙයක් ලෑස්ති කරලා තියන්න. උදාහරණයක් විදිහට පිපිඤ්ඤා පෙති කිහිපයක්, ඇපල් ගෙඩියක්, කජු මද 5ක්. වැඩිපුර නෙමෙයි. මතක තියාගන්න. රෑට කන්න හිතන එක ලෙඩක් නෙමෙයි. ඒක අපි පුරුද්දක් විතරයි. මුල් දවස් 3 හරිම අමාරු වෙයි. හැබැයි මේ ක්‍රම 3 පාවිච්චි කරලා සතියක් ඉවසන්න. ඊට පස්සේ ඔයාලගේ ඇඟටම ඒක පුරුදු වේවි. බර අඩු කරනවා කියන්නේ බඩගින්න ඉන්න එක නෙමෙයි. බුද්ධිමත්ව කන එක. ඔයාලත් අද රෑ ඉඳන් මේ night cravings නවත්වන්න උත්සාහ කරනවා නම් පහලින් I will start today කියලා කමෙන්ට් එකක් දාන්න.